හෙලෝ කොහොමද මගේ යාළුවනේ. ඉතින් ඔයාලට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අවුරුද්දට ගියා නැන්දලාගේ ගෙදර. ඉතින් එයා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තිබුණා. අපිට රසම රස කෑම වේලක් එයා හදලා තිබුණා. ඉතින් නැන්දිලාගේ ෆැමිලි එක තමයි මේ ඉන්නේ. නැන්දා, මාමා, ලොකු නංගි, පොඩි නංගි සහ මල්ලි. ඉතින් අපි දෙන්නත් අවුරුද්දට මෙයාලත් එක්කම එකතු වුණා. අවුරුදු දවසේ අපි මෙහාට තමයි ඉතින් ගියේ. ඉතින් අපි ඒ දවස බෙදාගත්ත විදිහ තමයි මම අද මේ ස්පෙෂල් බ්ලොග් එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ දවස ගෙවුනේ කියලා. ඉතින් මම කාලයක් තිස්සේ නැන්දිට කී හිටියා කෙසෙල් කොලේ වත් එකක් කන්න ඕනි ඔක්කොමලා එකතු වෙලා කියලා. ඉතින් නැන්දි ඒ විදිහටම හැමදේම ලෑස්ති කරලා තිබුණා. ඉතින් මමත් එයාලට උදව් කරා. අපි කොහොම හරි මේ විදිහට සෑහෙන කාලෙක ඉඳලා කන්න try එකක් දුන්නා. හැබැයි තියෙන අවිවේකීතාවය නිසා අපිට එහෙම ලැබුණේ නැහැ. ඒත් ඉතින් අවුරුදු නිවාඩුව අපි හැමෝටම ලැබෙනවනේ. ඉතින් ඒ හින්දා අපිට මේකට අවස්ථාවක් හම්බුණා. ඉතින් බලන්නකො හරිම රස පාටයි. ඉතින් මම මේක ලෑස්ති කරා අනිත් අයගේ උදව්වෙන්. අපි යනකොට නැන්දි කෑම බීම සේරම ටික ලෑස්ති කරලායි තිබුණේ. ඉතින් ඇත්තටම ඔයාලට කියන්න ඕනේ මේ කෙසෙල් කොලේ කෑම එක ඔයාලත් හදනවා නම් මේ කෙසෙල් කොලේ හොඳින් සෝදලා අරගෙන තවා ගන්න ඕන. එතකොට තමයි මේකේ හොඳම රස තියෙන්නේ. දැන් අපි මේකට ලන්ච් ෂීට් එකක්වත් එහෙම දාලා කාලා බීලා වැඩක් නැහැ. හරිම රසය එන්නේ කෙසෙල් කොලේ මේ විදිහට හදාගත්තාම තමයි. ඉතින් අපි හැමෝම දැන් වාඩි වෙලා ඉන්නේ මේ කෑම එක රස බලන්න. අපි බලමු කාලා කොහොමද ඉතින් මේකේ තත්ත්වය කියලා. පෙනුමෙන් නම් හොඳටම රස පාටට තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේ මෙයා මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තිබුණා. ඉතින් අපි දැන් කමු. ඉතින් මේ අවසාන හරිය වෙනකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් කොච්චර රසට මේ කෑම එක තිබුණාද කියලා. ඉතින් අපි හොඳටම බඩ පිරෙන්නම අපි 6 දෙනාම සෙට් වෙලා මේ කෑම එක කෑවා. මාරම රසයි ඇත්තටම. ඉතින් අවුරුද්දේ මේ අවස්ථාව අපිට ගොඩාක් වටිනවා. ඉතින් ඔන්න පොරොන්දුණු විදිහට මම කොහොම හරි අද වීඩියෝ එක අරන් ආවා. ගොඩාක් වැඩ මැත්තේ. ඉතින් ආයෙත් දවසක හමු වෙනකන් ගිහින් එන්නම්.